සුබ දවසක් උදේ. අද අපි කතා කරන්න යන්නේ ඔයයි මායි. හරිද? ඔයයි මායි අද කතා කරන්න යන්නේ පුතේ. අපිට තියෙනවා ඔන්න අපි දැන් ගෙවින් ළඟා වීගෙන 12 ඉවර වීගෙන ඉන්න හදන්නේ. අද අපි කතා කරන්නේ පුතේ අපේ 7 වෙනි පාඩම. මොකද්ද? අපි කතා කරන්න යන්නේ අපේ 7 වෙනි පාඩම. මොකද්ද 7 වෙනි පාඩම? මුදල් හා මූල්‍ය ආයතන. මොකද්ද පාඩමේ නම පුතේ? මුදල් හා මූල්‍ය ආයතන. මුදල් හා මූල්‍ය ආයතන. මුදල් හා මූල්‍ය ආයතන. ඔන්න ඕක තමයි පුතේ අපි අද කතා කරන්න යන්නේ මාතෘකාව. මුදල් හා මූල්‍ය ආයතන. හරිද? මුදල් හා මූල්‍ය ආයතන. මම පොඩ්ඩක් පල්ලෙහෙන් ලියන්න ඕක පේනවා හරියන්නේ. මුදල් හා මූල්‍ය ආයතන. මෙතන එතකොට දන්නවා පුතේ මෙතන අපි කොට්ටාස දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි මෙතනින් අපි කතා කරනවා මුදල් කියන්නේ මොකක්ද? ප්‍රධාන කොටසක් කතා කරනවා මෙතනින් අපි මුදල්. අනිත් කොටසදී කතා කරනවා පුතේ මූල්‍ය ආයතන සම්බන්ධව. ලංකාවේ තියෙන මූල්‍ය ආයතන. හොඳට පාඩමේ ඉන්න. හරිද? මොකද පාඩමේ ඉන්නේ කියලා කියන්නේ ඔයගොල්ලෝ කොහෙන් හරි ඉගෙනගෙන ඇති සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති ඔයගොල්ලන්ගේ මේ විෂය නිර්දේශය පාරණගේ විෂය නිර්දේශයනේ තාම යන්නේ. තාම සිලබස් එක වෙනස් කරලා නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකත් එක්ක පාරණ සිලබස් එකේ තියෙනවත් එක්කම පුතේ මහ බැංකු කොටසක් කියලා එකක් තියෙනවා අඳුක්කේ. මේ මහ බැංකු කොටස පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද 2023 දී අලුතෙන් 50ක් ගේන ඒත් එක්කම ඔයගොල්ලන්ගේ අර චුට්ටක් වෙනස් වෙනවා මහ බැංකු. ඒ හින්දා හොඳට මේවා අහගෙන ඉන්න. හරිද? සමහරක් වෙලාවට ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක එහෙමම දීලා ඇති සමහරක් තැන්වල පන්තිවලින් ඉස්කෝලවලින් දීලා ඇති. හරිද? ඒ වුණාට ඔයගොල්ලෝ ඒකත් එක්ක මේ අලුත් එකක් මතක තියාගන්න. බොහෝ දුරට මේක අහන්න පුළුවන් මේ පාර. එතකොට මෙතනදී තියෙන කතන්දර දෙකක්. එකක් තමයි පුතේ මුදල් කියන කොටස සහ අනික තමයි මූල්‍ය ආයතන කියන කොටස. හරිද? එතකොට මයි පුතේ අපි දැනගන්න ඕනේ මොකක්ද මුදලක් කියන්නේ. ඊට පස්සේ වෙනම කතා කරනවා මූල්‍ය ආයතන. අපි ඉස්සෙල්ලාම කතා කරනවා පුතේ මුදල් මොකක්ද කියලා. හරිද? මුදල් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මොකක්ද මුදලක් කියන්නේ? ඔයාලට මතක ඇති අපි ඔයගලගේ පළවෙනි පාඩමේදී කතා කරා මුදල් වල ක්‍රමික විකාශනයකුත් තිබ්බා. නේද? ඇයි මුදල කියන එක ආවේ කියන එක මතක් වුණා. ඇයි ඇත්තට මුදල කියන දේ ආවේ? ඔයා දන්නවා ව්‍යාපාර විකාශනයේ පළවෙනියට තිබ්බා මොකද්ද? භාණ්ඩ හුවමාරු යුගය. මතක ඇති. මොකද්ද? භාණ්ඩ හුවමාරු යුගය කියලා එකක් තිබ්බා. එතකොට මේ භාණ්ඩ හුවමාරු යුගයේ තිබ්බ දුර්වලතා මගහරව ගන්න භාණ්ඩ හුවමාරු යුගයේ දුර්වලතා තිබ්බනේ. මොකද්ද? ද්වික සමපාතයක් තිබ්බේ නැහැ. නිශ්චිත මිනුම් දණ්ඩක් තිබ්බේ නැහැ. එතකොට තොග ප්‍රශ්න තබා ගැනීමේ හැකියාවක් තිබ්බා. ප්‍රවාහනයේ දුෂ්කරතා තිබ්බා. මෙන්න මේ වගේ හේතු නිසා භාණ්ඩ හුවමාරු ක්‍රමය බෙද වැටෙන්න පටන් ගත්තා. එතකොට මිනිස්සුන්ට ඕන වුණා පොදු ඒකකයක් නැත්නම් පොදු මාධ්‍යක අවශ්‍යතාවයක්. පොදු මාධ්‍ය මේ දේ පාවිච්චි කරලා අපි වෙනදාම කටයුතු කරනවා. ගනුදෙනු කටයුතු සිදු කරනවා. අන්න ඒ පොදු මාධ්‍ය බවට තමයි පත් උනේ පුතේ මොකද්ද මුදල? මොකද්ද? ඒ පොදු මාධ්‍ය විද්‍යාවට තමයි පත් උනේ මොකද්ද? මුදල කියන එක ආවේ. එතකොට පොදු මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන කට්ටියම පොදුවේ පිළිගත්ත දෙයක් තමයි මුදලක් කියලා කියන්නේ. එතකොට අපි දන්න ලංකාවේ නම් පොදු මුදල් භාවිතය තමයි ලංකා රුපියල්නේ. ශ්‍රී ලංකානු රුපියල්. එතකොට ඇමරිකාවේ නම් ඇමරිකානු ඩොලරය. ඔන්න ඔය වගේ පොදුවේ පිළිගන්න ලබන මාධ්‍යයකට තමයි මම පුතේ අපි මුදලක් කියලා සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ. එතකොට මුදලක් කියන දේ ක්‍රමික විකාශනය වෙලා ආවේ අද අපි මේ තැනටපත් වෙන කෙනා. අද පාවිච්චි කරනවා අපි තොරතුරු තාක්ෂණයත් එක්ක ගෝලීයකරණයත් එක්ක අපි අද මුදල් කියන දේ ඩිජිටල් වෙලා තියෙනවා කියන එක දන්නවා හොඳ ආකාරව. ඒ තියෙන මුදල් වෙනකම්ම කොහොමද ක්‍රමික විකාශනය වුනේ කියන එක අපි කතා කරලා තියෙනවා පළවෙනි පාඩමේදී. කොහොමද ආවේ? ඉස්සෙල්ලාම කතා කරා ද්‍රව්‍ය මුදල්. ද්‍රව්‍ය මුදල්. අනිත් එක ඊට පස්සේ ලෝහ මුදල්. ලෝහ ද්‍රව්‍ය, ලෝහ මුදල්. ඊට පස්සේ ආව ලෝහ කාසි. හරිද? ඊට පස්සේ ආව කාසි හා නෝට්ටු. අපි කියනවා ව්‍යවහාර මුදල්, අධිකාරී මුදල්, අධිබල ඔන්න ඔය එක නම් වලින් අපි කරන අධිකාරී මුදල්. ඊට පස්සේ ආව බැංකු මුදල්. ජංගම විනිමය ශේෂය. හරිද? බැංකු කියන්නේ බැංකු මුදල්. හරිද? ඊට පස්සේ ආවා මොකද්ද? විද්‍යුත් මුදල්. අද අපි දන්නවා ඊවලට ඉඳන්ම
ඔයාලා ලංකාවේදී අලුතෙන්ම පත් කර ඒවත් හොඳට මතක තියාගන්න. අපි කතා කරනවා ඒක නම් ලංකාවේ අලුතෙන්ම ආපු පොඩු දේ තමයි මොකද්ද? QR. මතක තියාගන්න ඒක. දැන් ගොඩක් වෙලාවට මොකද්ද? දැන් අලුතෙන් ප්‍රොමෝෂන් කරනවා ලංකාවේ මොකද්ද? QR හරහා ගනුදෙනු කිරීමේ හැකියාව දැන් ලංකාව තුළ ප්‍රචලිත කරලා තියෙනවා. මෑත කාලේදී පටන් ගත්තා. මොකද්ද? ඒකෙදි කරන්නේ අපිට පුළුවන් ආයතන වලට ගිහිල්ලා ඒ ආයතනයේ තියෙන QR කේතය මොකක් කරලාද? ඒ QR කේතය ස්කෑන් කරලා ඉවරලා අපිට පුළුවන් අපේ ගිණුමේ තියෙන සල්ලි වලින් ඒ QR කෝඩ් එක ස්කෑන් කරලා මුදල් ගෙවීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සංවර්ධනය වෙලා තියෙන රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දැන් මේ ක්‍රමයෙන් තමයි ගොඩාක් දුරට යන්නේ. එතකොට ලංකාවත් දැන් ඒ පියවර විදිහට තියාගෙන ඉන්න කෙනෙක්. මෑත කාලේ තමයි වඩාත් ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. නමුත් ඒ කාලේ මේක පටන් ගන්නේ. සාමාන්‍ය මෑත කාලේදී තිබ්බ නමුත් මේ ජාතික වැඩසටහනක් විදිහට පටන් ගත්තේ මේ ගිය සතියේ හරි ඊට සතියේ. එතකොට මොකද වෙන්නේ? QR කෝඩ් හරහා අපිට මොනවා කරන්න පුළුවන්? දැන් ගෙවීමේ කටයුතු වලට සම්බන්ධ සහ සම්බන්ධ වෙලා වැඩ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඔය තැන දක්වා අද මුදල් ක්‍රමික විකාශනය වෙලා තියෙන්නේ අපේ මේ මුදල් පාවිච්චිය මිනිස්සු අතර මුදල් සංසරණය වන ප්‍රවේගය සහ මුදල් සංසරණය වන එක වැඩි වෙලා තියෙන නිසා සහ මුදල් වලට ආරක්ෂාවක් කරන්න ඕන නිසා තමයි මේ අද වෙනකම් මේ අද වෙලා තියෙන ඩිජිටල් කරණය දක්වා ඩිජිටල් මුදල් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? එතකොට පොදු මාධ්‍යක අවශ්‍යතාවයක් තමයි මුදලක් කියලා කියන්නේ. හැබැයි මේ මුදල අපි ගත්තහම පස්සේ මේ මුදල් වලට සුවිශේෂී වූ ලක්ෂණ තියෙනවාමයි පුතේ. කොයි වෙලාවෙත් මුදලක් අනුකරණය කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම ලංකාවේ ඉන්න හැමෝම මේක පොදු පිළිගැනීමක් තියෙන්න ඕනේ. හැමෝම පොදුවේ පිළිගැනීමක් සිද්ධ කරන්න ඕනේ. පොදුවේ පිළිගැනීමක් තියෙන්න ඕනේ. ලංකාවේ උතුරු කොනේ ඉඳලා දකුණු කොටද උතුරු කොනේ ඉඳලා දකුණු දක්වා ඉන්න ලංකාවේ ඉන්න හැම මිනිස්සෙක්ම ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම ලංකාවට ආවහම පස්සේ ලංකාවේ මුදල් ඒකකයට තමයි පුතේ ගරු කරන්න ඕනේ. ඒක හරියට කියන්නේ පොදු පිළිගැනීමක් තියෙනවා. මොකද්ද? පොදුවේ පිළිගැනීමක් තියෙනවා. අනිත් එක තමයි මුදලක් කල් පැවැත්මක් තියෙනවා. මොකද්ද? මුදලක් කිව්වහම කල් පැවැත්මක් තියෙනවා. කල් පවතිනවා. කල් පැවැත්මක් තියනවා කියලා කියන්නේ ඒකේ අගේ වෙනස් වෙන්නෙත් නෑ ස්ථාවර මට්ටමම පවත්න්නේ. ඒත් එක්කම තමයි මේක කවදාකවත් කල් පනින්නේ නෑ. මුදල එක්ස්පයර් වෙන්නේ නෑ පුතේ. මුදල් නෝට්ටු එක්ස්පයර් වෙන්නේ නෑ. ඒ වගේම තමයි අනුකරණයේ දුෂ්කරතා. අනුකරණය කරන්න ගියාම තමයි නීතියේ රැහැට හසු වෙන්න වෙන්නේ. අනුකරණයේ දුෂ්කරතා තියෙනවා. අනුකරණයේ දුෂ්කරතා. අනුකරණය කරන්න යන්න හොඳ නෑ අපි. කොයි වෙලාවෙත් අපි මොකක් කරන්න හොඳ නැද්ද? මුදලක් කොයි වෙලාවෙත් අනුකරණය කරන්න යන්න හොඳ නැහැ. අනුකරණය කරන්න යන්න එපා. කොයි වෙලාවෙත් මුදල් අනුකරණය කරන්න යන්න එපා. එතකොට මුදල් අනුකරණය කරනවා කියලා කියන්නේ මුදලට සමාන මුදලක් ගහගොත් ඒකෙන් හැබැයි වෙනස් වෙනවා මුදල්. මොකද්ද සමහරක් වෙලාවට අපි දන්නවා ඒ කාලේ මුදල අපි ඉරේලියට අල්ලපු ගමන් ඒක ඇතුළේ ඉන්න සත්‍යය පේනවා. නැත්තම් අතර තියෙනවා පුතේ එක්තරා වූ අංක කේත ක්‍රමයක්. ඒ කේත ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ අනුකරණය කරන්න මුදල් ටිකක් අමාරුයි. දන්නවා ඔයගොල්ලෝ ලංකාවේ මුදල් අච්චු ගහන්නේ කොහෙද? ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ දීලාරු සමාගම හරහා තමයි ලංකාවේ මුදල් අච්චු ගහන්නේ. ඒතකොට ලංකාවේ මුදල් අච්චු ගහනකොට ලංකාවට ඒ අදාළ කරන මුදල් අච්චු ගහන්න කොලේ ගේන්නේ පුතේ පිටරටින්. එතකොට ඒ නිසා සම්පූර්ණයෙන්ම අනුකරණය කරන්න ටිකක් හරි අමාරුයි. ඒ වගේම තමයි අපිට පහසුවෙන් එහා මෙහා ගෙන යාමේ හැකියාවක් තියෙනවා. බර නෑ. අපි කතා කරන මුදලක් කියලා කියන්නේ අපි පාවිච්චි කරන කාසිහාන් නෝටු නයිසර්ගික වටිනාකමක් නෑ. මොකද නයිසර්ගික වටිනාකමක් නෑ කියලා කියන්නේ? මුහුණතේ තියෙන අගය ඇත්තටම පුතේ අභ්‍යන්තරයේ තුල තියෙනවද? නෑ. මුහුණතේ තියෙන අගය අභ්‍යන්තරයේ තුල නෑ. ඒක නිසා අපිට මොකද්ද පහසුවෙන් අපේ පර්ස් එකේ දාලා හරි අතේ පිට මොළවල හරි අපිට එහා මෙහා පහසුවෙන් අරගෙන යන්නත් පුළුවන්. අපිට පුළුවන් පහසුවෙන් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නත් පුළුවන්. ඕගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ සාමාන්‍යයෙන් 100 කොලේ ගත්තොත් මොන පාටද? තැඹිලි පාටයි කියලා දාන්න. ඊට 50 කොලේකවත් මොන පාටද කියලා කවුද දන්නවද? නිල් පාටයි කියලා දාන්න. 10 කොලේ කොයි පාටද කියලා කවුද දන්නවද? ඒක දන්නවා කොළ පාටයි කියලා. එතකොට අලුතින් ගහපු 10 කොලේ කොහමද කියලා? අන්න
අපි දන්නවා ලංකාව ඇතුළතදී දන්නවා මේ මුදල් නෝට්ටුව මොකද්ද? ඒක පහසුවෙන් අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කුඩා කොටස් වලට බෙදිය හැකියාවක් තියෙනවා. කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඉරන්න පුළුවන් කියන එකද? එහෙම නෙමෙයි. අපිට පුළුවන් ඕනෑම වටිනාකමක් අපේ මුදල් ඒකක හරහා ගෙවීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි මොකක් කියලා කියන්නේද? කුඩා කොටස් වලට බෙදිය හැකි කියලා. මේ අපි කතා කරේ මොනවද පුතේ? මුදලේ තියෙන ලක්ෂණ. මේ මොනවද අපි කතා කරේ? මුදලේ තියෙන ලක්ෂණ. අපි කතා කරා මුදල් කොහොමද ආවේ? එතකොට මුදල් වල ක්‍රමික විකාශන මොනවද? මුදලක තියෙන ලක්ෂණ මොනවද? ඒත් එක්කම අපිට කතා කරන්න ඔයාටයි මටයි කතා කරන්න තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මුදලේ කාර්යයන් ටික. ඊළඟට කතා කරන්න තියෙන වැදගත්ම කොටස තමයි මුදලක කාර්යයන්. මොනවද? මුදලේ කාර්යයන්. පුතේ මුදලේ කාර්යයන් ප්‍රධාන වශයෙන් කාර්යයන් 4ක් තියෙනවා. මුදලේ ප්‍රධාන කාර්යයන් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. මිනුම් දණ්ඩක්. වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. මොකද්ද? වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. අනිත් එක තමයි ගෙවීමේ මාධ්‍යයක් විදිහට භාවිතා කිරීම. මොකද්ද? ගෙවීමේ මාධ්‍යයක් විදිහට භාවිතා කිරීම. ගෙවීමේ මාධ්‍යයක් නැත්නම් අපි කියන විනිමය මාධ්‍යයක්. ගෙවීමේ මාධ්‍යයක් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු. අනිත් එක තමයි වටිනාකමේ සංනිධියක් විදිහට කටයුතු කිරීම. සංනිධියක් ලෙස කටයුතු කිරීම. අනිත් එක තමයි විලම්බීත ගෙවුම් මාධ්‍යයක් වීම. විලම්බීත ගෙවුම් මාධ්‍යයක් වීම. විලම්බීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. ඔන්න ඔබ තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම තියෙන මොනවද? කාර්යයන් 4. මොනවද? ඔය ටික තමයි පුතේ ප්‍රධාන වශයෙන්ම තියෙන කාර්යයන් 4. මොනවද? වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම, ගෙවීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, නැත්නම් විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කිරීම, වටිනාකමේ සංනිධියක් ලෙස කටයුතු කිරීම, විලම්බීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කිරීම. මෙන්න මේ ටික තමයි පුතේ අපි පාවිච්චි කරන මුදලේ තියෙන ප්‍රධානම කාර්යයන් 4. මොනවද? වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම, ගෙවීමේ මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. එතකොට වටිනා ගෙවීමේ මාධ්‍යයක් නැත්නම් විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, වටිනාකමේ සංනිධියක් ලෙස කටයුතු කිරීම, විලම්බීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. මෙන්න මේ ටික තමයි පුතේ මුදලේ තියෙන ප්‍රධාන කාර්යයන්. එතකොට මොකද්ද වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ? පුතේ හැම භාණ්ඩයක්ම හෝ සේවාවක්ම ඔයා දන්නවා යම්කිසි නිශ්චිත මුදල්මය අගයක්ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම අපි කියන මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා. මොකද හැම භාණ්ඩයකටම හෝ සේවාවකටම පුතේ මොකද නිශ්චිත මුදලින් මෙන්නිය හැකි නැත්තම් මිලක් තියෙනවා. යම්කිසි ඕනෑම භාණ්ඩයකට හෝ සේවාවකට නිශ්චිත මිලක් තියෙනවා. අන්න ඒ නිශ්චිත මිලට තමයි අපි කියන්නේ වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම කියලා කියන්නේ. ඒතර වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ මොකද? හැම භාණ්ඩයකටම හෝ සේවාවකටම නිශ්චිත මිලක් තියෙනවා. හැම භාණ්ඩයකටම හෝ සේවාවකටම මොකක්ද තියනද? නිශ්චිත මිලක්. හරි. එතකොට වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ මොකද්ද? හැම භාණ්ඩයකටම හෝ සේවාවකටම නිශ්චිත මිලක් තියෙනවා. උදාහරණයක් විදිහට මතක තියාගන්න. තොප්පියක් තිබ්බා. ඒ තොප්පියේ මිල රුපියල් 200යි. ඔන්න අපි ලස්සනට කියනවා. ඔන්න උදාහරණයක් එක තමයි. හැම භාණ්ඩයකටම මිලක් තියෙනවා. විනිමය මාධ්‍යයක් කියලා කියන්නේ අපි මුදල් පාවිච්චි කරනවා අතරමැදියෙකු ලෙස. මොකෙක් විදිහටද? අතරමැදියෙක් විදිහට. ඒ කියන්නේ තොප්පියේ මිල රුපියල් 200ක් විදිහට ලකුණු කරා නම්
රුපියල් 200ක් දීලා ඉවරලා අපි ඒ භාණ්ඩෙ මිලදී ගන්නවා. අන්න ඒකට තමයි අපි විනිමය මාධ්‍යයක් නැත්නම් ගෙවීමේ මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ. තේරුණාද? රුපියල් 200ක් දීලා ඉවර නැත්නම් රුපියල් 200ක තොප්පියක් මිලදී ගැනීම. මේක මිල ලකුණු කිරීම මිල කිරීම. මේක මොකද? මිලදී ගැනීම. හරිද? තොප්පිය රුපියල් 200ක් විදිහට ලකුණු කරලා තිබ්බා. අපි රුපියල් 200ක් දීලා ඉවරලා තොප්පිය මිලදී ගත්තා. අන්න ඕම මතක තියාගන්න. අන්න ඒකට අපි කියනවා විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා. එතකොට පළවෙනි එකට කිව්වේ වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා. මේකට කිව්වේ මොකද්ද? විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියන එක. අනිත් එක තමයි වටිනාකමේ සංනිධියක් විදිහට කටයුතු කරනවා. මොකද්ද සංනිධියක් කියලා කියන්නේ පුතේ? නිධියක් කියලා කියන්නේ එකතුවක්. සංනිධියක් කියලා කියන්නේ අපිට පුළුවන් පුතේ මුදල් රැස් කර තබා ගන්න. මොනවා කරගන්න පුළුවන්ද? රැස් කර තබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නේ වටිනාකමේ සංනිධියක් විදියට. ඒ කියන්නේ අපි ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාලා තියෙනවා. ස්ථාවර තැන්පතුක සල්ලි දාලා තියෙනවා. ඒ මොකද්ද? මුදලක් වුණාන් පස්සේ කල් පවතින්නේ නැහැ කියලා අපි කිව්වා. ඒත් එක්කම තමයි වටිනාකම වෙනස් වෙන්නේ නැහැ, ෂේ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට මුදල් මොනවා කරලා තියාගන්න පුළුවන්ද? එක්රාසු කරගෙන තියාගන්න පුළුවන්, එකතු කරලා තියාගන්න පුළුවන්. අන්න ඒකට තමයි පුතේ කියන්නේ වටිනාකමේ සංනිධියක් විදියට කටයුතු කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ විලම්බීත ගෙවුම් මාධ්‍යයක්. විලම්බීත ගෙවුම් මාධ්‍යයක් කියලා කියන්නේ පුතේ අපිට පුළුවන් අපි ගත්ත ණයකට කවදා හරි ගත්ත ණයක් අපිට කීප කියන්නේ දවස් කීපයකට පස්සේ ඒ ණය ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඇයි ඒක කල්ලිකුත් ඉන්නෙත් නෑ මුදලේ තියෙන ස්ථාවරභාවයක් නිසා මොකක් වෙනවද අපිට ඕන කාලයකට ඒ ගත්ත ණය අපිට ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා අපි කියනවා මුදල මොකද්ද විලම්බීතයි කියලා. මොකක් කියලා කියනවද? විලම්බීතයි. අනාගතයේ මුදල් ගෙවීමක් සඳහා වර්තමානයේ යම් කිසිවක් අපි කිවිස ගත්තා නම් ඒ කිවිස ගැනීම නිසා ඉදිරි දිනයකදී අපි මුදල් ගෙවන්න සූදානම් වෙලා තියෙනවා නම් අන්න ඒ කොන්දේසි යටතේ අපි මුදල් පාවිච්චි කරනවා. අන්න ඒ වගේ ගනුදෙනු සිද්ධ කරනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ විලම්බීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා. එතකොට මුදලේ තියෙන ප්‍රධාන කාර්යයන් හතරයි. මොකද්ද? එකක් තමයි වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා. ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. නැත්නම් විනිමය මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. වටිනාකමේ සංනිධියක් විදිහට පාවිච්චි කටයුතු කරනවා. විලම්බීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා. අපි කියමු රුපියල් 500ක ණයක් ගෙවීම. මම සරලව ලියන්න. මතක තියාගන්න උදාහරණයක් එක්ක. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට MCQ එකකට අහන්න පුළුවන් යම් කිසි සිද්ධාමයක් දීලා ඒ සිද්ධාමයේ තුල තියෙන්න පුළුවන් ඉහත සිද්ධිය තුල මුදලේ ප්‍රධාන කාර්යයන් කීයක් නිරූපණය වන්නේද? ඉහත සිද්ධිය තුල මුදලේ ප්‍රධාන කාර්යයන් කීයක් නිරූපණය වන්නේද? අන්න ඔය වගේ ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද එහෙනම් මුදලේ ප්‍රධාන කාර්යයන්? වටිනාකමේ සංනිධිය, වටිනාකමේ මිනුම් දණ්ඩක්, ගෙවීමේ මාධ්‍යයක්, විනිමය මාධ්‍යයක්, විලම්බීත ගෙවුම් මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඒත් එක්ක මොගොල්ලෝ මේ උදාහරණ මතක තියාගත්තා නම් ඔයාලට බලන්න පුළුවන් මොනවද එතනින් කතා වුණේ නැත්තේ කියන එක. එතකොට දැන් අපි කතා කරා ප්‍රධාන මාතෘකා දෙකක්. අපි කතා කරා මුදලක් කියන්නේ මොකද්ද? පොදු මාධ්‍යයක්. එතකොට මුදලේ ක්‍රමික විකාශනය කොහොමද? එතකොට මුදලේ තියෙන ලක්ෂණ මොනවද? සහ මුදලේ තියෙන කාර්යයන් මොනවද කියන එක අපි කතා කරගෙන ගියා. බලමු අපි ප්‍රශ්න අංක 1. හරිද? මුදලක් යන කුමක්ද? හුවමාරුව සඳහා මුදලේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. පළවෙනි ප්‍රශ්න අංකය ඕක තමයි. මොකද්ද? පළවෙනි ප්‍රශ්න අපෙන් අහන්නේ මොකද්ද? මුදලක් යන කුමක්ද? සහ හුවමාරුව සඳහා මුදලේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. මුදලක් යන කුමක්ද? හුවමාරුව සඳහා මුදලේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න. බලමු. භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් වශයෙන් සලකනු ලබයි. මොකද්ද? භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් වශයෙන් හඳුන්වයි. මොකද්ද? භාණ්ඩ හා සේවා හුවමාරුවේදී පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් වශයෙන් සලකනු ලබයි. හයිලයිට් කරගන්න ඕනේ. පොදුවේ පිළිගනු ලබන ඕනෑම මාධ්‍යයක්. ඇයි මුදල දැන් කියන තැනට හුවමාරුව සඳහා අත්‍යවශ්‍ය වුනේ? අපි දන්නවා අතීතයේදී පැවතුණා
භාණ්ඩ හුවමාරු ක්‍රමයක් නැත්නම් අතීතයේදී පැවතුන ඍජු ආර්ථික ක්‍රමයක්. ඒ ඍජු ආර්ථික ක්‍රමයේ භාණ්ඩ හුවමාරුව නම් වෙලා ඊට පස්සේ භාණ්ඩ හුවමාරුවේදී දුෂ්කරතා විවිධ දුෂ්කරතා මතුවෙන්න පටන් ගත්තා. ඒ දුෂ්කරතා මගහරව ගන්න අපිට පොදුවේ පිළිගන්න ලබන මාධ්‍යික අවශ්‍යතාවයක් දැනුණා. ඒ පොදුවේ පිළිගන්න ලබන මාධ්‍යයට අපි කතා කරා මුදලට මුදල කියලා කිව්වා. ඔන්න එතකොට ඒ සඳහා හුවමාරුව සඳහා මුදල් අවශ්‍ය බව පැහැදිලි වුණා. 2015 හරි මට නිශ්චිත අවුරුදු මතක නැහැ 2015 හරි 2016 අවුරුද්දේ හරි මුදලක් කියන්නේ සහ මුදල හුවමාරු මාධ්‍යයක් විදිහට මුදල් අය අවශ්‍යතාවය පෙන්වා දෙන්න කියලා ඔය විදිහට ප්‍රශ්න අහලා තිබ්බා. ඒක නිසාම තමයි මම ওই ප්‍රශ්නේ ඔය විදිහටම දැම්මේ. එතකොට මතක තියාගන්න එහෙනම් මුදලක් කියන්නේ මොකද්ද? පොදුවේ පිළිගන්න ලබන ඕනෑම මාධ්‍යයක් අපි මුදලක් විදිහට හඳුන්වනවා. එතකොට කොහොමද මුදලක් අවශ්‍ය වුණේ කියන එක වාට පැහැදිලි. භාණ්ඩ හුවමාරුව තිබ්බ භාණ්ඩ හුවමාරුවේ තිබ්බ දුෂ්කරතා මගහරවා ගැනීමට පොදුවේ පිළිගන්න මාධ්‍යයක් අවශ්‍ය වුණා. ඒක මුදලක් බවට පත් වුණා කියන එක තමයි අපි ඉගෙන ගන්නෙ. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ මුදලේ කාර්යයන් නිදසුන් සහිතව පැහැදිලි කර දෙන්න. මුදලේ කාර්යයන් නිදසුන් සහිතව පැහැදිලි කර දෙන්න. මුදලේ කාර්යයන් නිදසුන් සහිතව පැහැදිලි කර දෙන්න. මුදලේ කාර්යයන් අපි කතා කරා මුදලේ ප්‍රධාන කාර්යයන් හතරක් තිබ්බා. වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම, ගෙවීමේ මාධ්‍ය නැත්නම් විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කිරීම, වටිනාකමේ සම්නිතියක් ලෙස කටයුතු කිරීම, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කිරීම කියන ටික තමයි ප්‍රධාන කාර්යයන් හතර. එතන මේ කාර්යයන් හතර අපි නිදසුන් සහිතව ඉදිරිපත් කරනවා. බලමු මොකක්ද කියලා. බලන්න පළවෙනි එක තියෙනවා පුතේ විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. භාණ්ඩ හා සේවා හුවමාරුවේදී අතරමැදියෙකු වශයෙන් කටයුතු කිරීමයි. මොකද්ද භාණ්ඩ හා සේවා හුවමාරුවේදී අතරමැදියෙකු වශයෙන් කටයුතු කිරීමයි. නැතහොත් භාණ්ඩ හා සේවාවල මිල ගොනුවේ නැත්නම් මිල ගෙවනුවේ මුදල් මගිනි. ඒ කියන්නේ මිල ගෙවනුවේ මුදල් මගිනි. අපි කතා කරලා විනිමය මාධ්‍යයක්. ටියුට් එකේ තියෙන මේක දෙකට පළවෙනියට. විනිමය මාධ්‍ය නැත්නම් විනිමය මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ මොකද්ද? රුපියල් 200ක් දීලා ඉවර වෙලා තොප්පිය මිලදී ගත්තා. ඒ කියන්නේ මිල ගෙවන්න අපි අතරමැදියෙක් විදිහට මුදල් පාවිච්චි කරනවා. අන්න ඒක තමයි ගෙවීමේ මාධ්‍යයක් නැත්නම් විනිමය මාධ්‍යයක් විදිහට අපි කටයුතු කරනවා කියලා කියන්නේ. ඊළඟ එක වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා. දණ්ඩක් විදිහට මේක පාවිච්චි කරනවා. මම කි රුපියල් 200ක් විදිහට තොප්පිය ලකුණු කරලා. මොකද්ද? රුපියල් 200ක් විදිහට තොප්පිය ලකුණු කරලා. රුපියල් 200ක් විදිහට තොප්පිය ලකුණු කරලා. ඔන්න ඔක තමයි වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා අපි කියන්නේ. හරිද? වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස කටයුතු කිරීම. බලමු. භාණ්ඩ හා සේවාවන්හි වටිනාකම හෙවත් අගය මැනීම සඳහා මුදල් භාවිතා කිරීමයි. මෙය මිල නම් වේ. මෙය මිල නම් වේ. මෙමගින් ගිණුම් තැබීම පහසු වී ඇති නිසා මෙය ගිණුම් ඒකකයක් ලෙසද හඳුන්වයි. මොකද්ද? මෙමගින් ගිණුම් තැබීම පහසු වී ඇති නිසා මේ ගිණුම් ඒකකයක් ලෙසද කටයුතු කරයි. ඔයා දන්නවා අපි ගිණුම් කරන්නේදී පුතේ වටිනාකමක් අපි පොත්වල ගනුදෙනු තියන්නේ වටිනාකමක් තියෙන දෙයක් විතරයි. වටිනාකමක් සහිත ගනුදෙනු විතරයි. එහෙනම් වටිනාකමක් තියෙන නම් හැම දෙයකටම මේකට වටිනාකමක් මිලක් තියෙනවා. අන්න ඒ වටිනාකමනේ මිලට තමයි අපි කියන්නේ වටිනාකමේ මිලුම් දණ්ඩක් ලෙස කටයුතු කරනවා කියලා කියන්නේ. වටිනාකමේ සම්නිධියක් ලෙස කටයුතු කිරීම. නිධියක් එකතුවක්. මුදල් රැස් කර තබා ගත හැකිය. ඒ කියන්නේ මුදල් රැස් කර තබා ගන්න පුළුවන්. කාසි හා නෝට්ටු යල් පැනීමකින් තොරව ශ්‍රේණීමකින් තොරව රැස් කර තබා ගැනීමෙන් අනාගතයේදී භාණ්ඩ හා සේවා මිලට ගැනීම භාවිතා කළ හැකිය. අනාගතයේදී අපිට භාණ්ඩ හා සේවා මිලට ගැනීමට භාවිතා කරන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි කියන්නේ වටිනාකමේ සම්නිධියක්. එකතු කරලා තියා ගන්න පුළුවන්. එක ගොඩට එකතු කරලා තියා ගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි කියන්නේ වටිනාකමේ සම්නිධියක් ලෙස කටයුතු කරනවායි කියලා කියන්නේ. හරි. එහෙනම් එකත් හරි. ඊළඟ එක තමයි විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම. අනාගත මුදල් ගෙවීමක් සඳහා වර්තමානයේ ගිවිසගත හැකිය. එනම් ඉදිරි දිනකදී මුදල් ගෙවීමේ කොන්දේසිය යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි වීමයි. මොකද්ද? අනාගත මුදල් ගෙවීමක් සඳහා වර්තමානයේ ගිවිසගත හැකිය.
එනම් ඉදිරි දිනකදී මුදල් ගෙවීමේ කොන්දේසි යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගත හැකියයි. අන්න ඒක තමයි අපි කියන්නේ විලම්භීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කරනවායි කියලා කියන්නේ. මොකද විලම්භීත ගෙවුම් මාධ්‍යයක් විදිහට කටයුතු කරනවා කියලා කියන්නේ අන්න ඒක. එතකොට මුදලේ තියෙන ප්‍රධාන කාර්යයන් හතරයි වටිනාකමේ විදුන් දණ්ඩයක් ලෙස කටයුතු කරනවා, විනිමය මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා, වටිනාකමේ සාන්නිධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා, විලම්භීත ගෙවුම් මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඔන්න ඔය ටික තමයි අපි ඉගෙන ගන්න ප්‍රධාන කාර්යයන් ටික. මේ කාර්යයන් ටික මතක් කරගෙන අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හොඳ මුදලක ලක්ෂණ පෙන්වා දෙන්න. මොනවාද? හොඳ මුදලක ලක්ෂණ පෙන්වා දෙන්න. අපි හොඳ මුදලක ලක්ෂණ ටික ලිව්වා මෙතන. පළවෙනි එක තමයි පොදු පිළිගැනීම. මතක තියාගන්න විභාගෙදි මෙන්න මේ දෙක වටලව ගන්නවා පුතේ ළමයි. මුදලේ ලක්ෂණ ලියන්න කිව්වහම පස්සේ කාර්යයන් ටික ලියනවා. මුදලේ කාර්යයන් ටික ලියන්න කිව්වහම ලක්ෂණ ටික ලියනවා. අන්න ඒකදි මතක තියාගන්න පටලව ගන්න එපා. පටලව ගන්නේ නැතුව මුදලේ ලක්ෂණ කිව්වම මේ ටික හොඳට මතක තියාගන්න. මුදලේ කාර්යයන් හතර අනිවාර්යෙන් හරි පෙළට එක විදිහට ලියන්න. තේරුණාද? මුදලේ ලක්ෂණ ටික තමයි පොදු පිළිගැනීමක් තියෙනවා. පොදු පිළිගැනීමක් තියෙනවා. කල්පවැත්මක් තියෙනවා. අනුකරණයේ දුෂ්කරතා. පහසෙන් එහා මෙහා ගෙනන්න පුළුවන්. පහසෙන් හඳුනා ගන්න පුළුවන් සහ කුඩා කොටස් වලට බෙදිය හැකි වීම. මෙන්න මේ ටික තමයි මුදලේ තියෙන ලක්ෂණ ටික. මේ ටික තමයි මුදලේ තියෙන කාර්යයන් ටික. හරි. අපි ඉගෙන ගත්තා දැන් මුදලේ ප්‍රධාන කාර්යයන් ටික. අපි යමු ඉස්සරහට. ඊළඟට කියනවා පහත මුදල් වර්ග හඳුන්වන්න. මොනවාද? පහත මුදල් වර්ග හඳුන්වන්න. පහත මුදල් වර්ග හඳුන්වන්න. බලමු පහත මුදල් වර්ග ටික කොහොමද අපි හඳුන්වන්නේ කියලා. පළවෙනි එකෙන් අපෙන් අහලා තියෙනවා ව්‍යවහාර මුදල්. පළවෙනි එක අපෙන් අහලා තියෙනවා ව්‍යවහාර මුදල්. ව්‍යවහාර මුදල් කියලා කියන්නේ පුතේ ලංකාවේ ලංකාවේ පාවිච්චි කරන කාසි හා නෝට්ටුවක්. ව්‍යවහාර මුදල් කියනවා. ව්‍යවහාර මුදල්, කාසි හා නෝට්ටු මුදල්, අධිකාරි මුදල්, ඔන්න ඔය නම් වලින් අපි මේක හඳුන්වනවා. එතකොට රටේ මූල්‍ය අධිකාරිය විසින් නිකුත් කරන ශ්‍රී ලංකාවේ මහ බැංකුව අධිපති සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද ලංකාව තුල වළංගු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන අපි දන්නවා භාෂා මාධ්‍ය තුනෙන් පාවිච්චි කරන මුදල් වර්ගයක් තමයි අපි ව්‍යවහාර මුදල් කියලා කියන්නේ. ඒත් එක්කම තමයි 100% පූර්ණ ද්‍රවශීලයි. මොකද 100% පූර්ණ ද්‍රවශීලයි කියන්නේ? ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකද්ද පුතේ? ඉක්මනින් මුදල් කිරීමේ හැකියාව. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකද්ද? ඉක්මනින්ම මුදල් කිරීමේ හැකියාව. හැබැයි මුදලක් අපිට මුදල් කරන්න දෙයක් තියෙනවද? නෑ. ඉදමක් නම් ද්‍රවශීලතාවය අඩුයි. හැබැයි මුදල් නම් ද්‍රවශීලතාවය වැඩි. ඒ ඉක්මනින් මුදල් කරන්න දෙයක් නෑ. මුදල් වෙලානේ තියෙන්නේ. එහෙනම් අපි 100% පූර්ණ ද්‍රවශීලී කියනවා. ව්‍යවහාර මුදල්. බලමු. මූල්‍ය අධිකාරියේ නියෝග මත නිකුත් කරන කාසි හා නෝට්ටු මෙලෙසින් හඳුන්වයි. ව්‍යවහාර මුදල් වළංගු මුදල් ලෙසද හඳුන්වන අතර මේවායේ ද්‍රවශීලතාවය 100%කි. නිදසුන් කාසි හා නෝට්ටු. නිදසුන් කාසි හා නෝට්ටු. හරි. දෙවැනි මුදල් වර්ගය බැංකු මුදල්. අපි දන්නවා බැංකු මුදල් කියලා කියන්නේ මොකක්ද? ඉල්ලුම් තැන්පතුවේ ශේෂය. නැත්තම් ජංගම ගිණුමේ ශේෂය නැත්තම් චෙක්පත්. මෙන්න මේක තමයි අපි කියන්නේ මොකක් කියලාද? බැංකු මුදල්. ඔයා දන්නවා ජංගම ගිණුම කියන්නේ මොකක්ද? ඔයා ඉස්සරවා දන්නවා. මොකද්ද බැංකු ජංගම ගිණුමක් කියලා කියන්නේ? වාණිජ බැංකුවක පමණක් ආරම්භ කරන්න පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කිරීමට හැකියාවක් ලබා දෙන පොලියක් හිමි නොවන අති විශේෂ ගිණුම් වර්ගයක් තමයි පුතේ බැංකු මුදල් කියලා කියන්නේ. නැත්නම් ජංගම ගිණුමක් කියලා කියන්නේ. එයා සරලව කිව්වොත් අපිට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අවස්ථාවක් තියෙනවා මේ බැංකු මුදල්. ජංගම ගිණුමේ විශේෂයේ ඉල්ලුම් තැන්පතු අපි මේ විවිධ නම් වලින් මේක හඳුන්වනවා. හරිද? වාණිජ බැංකුවක පවත්වාගෙන යන ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් වල ශේෂ බැංකු මුදල් වේ. හයිලයිට් කරන්න ජංගම ගිණුම් වල ශේෂ බැංකු මුදල් වේ. මෙම මුදල් ගෙවීම් කටයුතු කරන්නේ නැත්නම් මෙම මුදල් ගෙවීම් කටයුතු කරන්නේ චෙක්පත් හරහාය. මොකද්ද? නැත්නම් මුදල් බැංකු අපි කියනවා මෙම මුදල් ගෙවීම් කටයුතු කරන්නේ චෙක්පත් හරහාය.
ව්‍යවහාර මුදල් මෙන් ද්‍රවශීලතාවයේ 100%ක්ම නැතත් ආසන්න මුදල් වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්ත වේ. මොකක්ද ආසන්න මුදල් කියන්නේ? අපි යම් ඊළඟට ආසන්න 100% ද්‍රවශීල නොවුනට හැබැයි 100% ද්‍රවශීල නැති වුණාට මේක ඉක්මනින්ම මුදල් කරගන්න පුළුවන් මෙවලමක් විදිහට තමයි අපි බැංකු මුදල් නැත්නම් ඉල්ලුම් තැන්පත් නැත්නම් ජංගම ගිණුමේ ශේෂය අපිට දකින්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි මුදල් වර්ගය ආසන්න මුදල්. ආසන්න මුදල්. මොකක්ද ආසන්න මුදලක් කියන්නේ? මම උදාහරණයක් දෙන්නම්. ඔයා උදාහරණයක් දැක්කම දන්නවා මොකක්ද කියන එක. උදාහරණයක් විදිහට අපි කියන්නම් මම ඉතුරුම් තැන්පතුවක්. ඉතුරුම් තැන්පතුවක්. දැන් තේරෙනවද ආසන්න මුදලක් කියන්නේ මොකද්ද? මොකද්ද ආසන්න මුදලක් කියන්නේ? ඔයා දන්නවා ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න බෑ. ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න බෑ. හැබැයි වටිනාකමේ සන්නිධියක් විදිහට මොකක් නිදියක්? සන්නිධියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මුදලක් නැත්නම් මුදලක් නෙමෙයි මේක. ඇත්තටම කතා කරොත් මුදල් හා සමාන නෑ. මුදල් හා සමාන දෙයක් තමයි ආසන්න මුදල් කියලා කියන්නේ. මොකද්ද ආසන්න මුදලක් කියුවේ මොකද්ද? ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරනවා. අපි ඉතුරුම් ගිණුමක් පාවිච්චි කරලා නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමක් පාවිච්චි කරලා ගෙවීමක් කරන්න පුළුවන්ද? බෑ. අපිට ඉතිරි කිරීමේ ගිණුමක් පාවිච්චි කරලා ගෙවන්න බෑ. හැබැයි ආසන්න මුදලට කරන්න පුළුවන් මොකද්ද? වටිනාකම් එකතු කරගන්න පුළුවන්. මුදල් එක්රාශි කරගෙන තබා ගන්න පුළුවන් වටිනාකමේ සන්නිධියක් විදිහට. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි කියන්නේ ආසන්න මුදල්. ඒ කියන්නේ මුදලක් නේ මුදලට ආසන්න. වචනාර්ථයක් තියෙනවා. ව්‍යවහාර මුදල්නේ 100%ක් ද්‍රවශීල යුක්ත නොවූ හේත් වටිනාකමේ සන්නිධියක් යන කාර්යයට කරන ලබන පහසුවෙන් මුදල් බවට පත් කරන්න පුළුවන් වත්කමකට තමයි අපි කියන්නේ මොකක් කියලාද ආසන්න මුදල්. මොකද ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න බෑ. නමුත් වටිනාකමේ සන්නිධියක් විදිහට කටයුතු කරන වත්කම් විශේෂයක් තමයි අපි කියන්නේ ආසන්න මුදල්. උදාහරණයක් විදිහට ඉතුරුම් තැන්පතු මොනවද? ඉතුරුම් තැන්පතු. 4 විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් ඩිජිටල් තාක්ෂණය හරහා පාවිච්චි කරන මුදල් වර්ගයක් තමයි මේ අපි පාවිච්චි කරන්නේ කියන්නේ විද්‍යුත් මුදල්. මොනවාද? සරල කතන්දරේ කිව්වොත් හරපත් සහ ණයපත්. ඩෙබිට් කාඩ් එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි. හරිද? එතකොට තොරතුරු හා ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වී ඇති දේශීය මෙන්ම ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ගෙවීම් කිරීමට භාවිතා කරන මුදල් වර්ගයක් තමයි විද්‍යුත් මුදල් කියලා කියන්නේ. අපි අන්තර්ජාලය හරහා අලිබබා නැත්නම් දරාස් ඒ වගේම තමයි Amazon මෙන්න මේ වගේ මේ වගේ platform හරහා අපි මොකද භාණ්ඩ මිලදී ගැනීමක් සිදු කරනවා. එතකොට ඒ භාණ්ඩ මිලදී ගන්න අපිට මේ විද්‍යුත් මුදල් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විද්‍යුත් මුදල් ප්‍රධාන වශයෙන් අපිට ලැබෙනවා Visa, Master සහ Amex. මෙන්න මේ ප්‍රධාන ආයතන තුන හරහා ලංකාවේ තියෙන වාණිජ බැංකු වලින් මොනවා කරනවද? අපිට අපේ හරපත් ගන්න පුළුවන් අපිට අපේ ඉතිරි කිරීමේ ගිණුම හරහා ඒ වගේම තමයි ණයපතක් අපිට ගන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවද නෑ. ඒක ඔයයි බැංකුවයි විසගත් පරිදි ඔයාගේ වත්කම් සහ ඔයාගේ ආදායමත් අනුව මේක තීරණය කර ණයපත. හරිද? හරපත හැබැයි ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන මුදල් ශේෂය දක්වා පමණක් ගනුදෙනු කරන්න පුළුවන් කාඩ් පත් විශේෂයක් තමයි. හරිද? බලමු. ණයපත් බැංකු ගිණුමක් නොමැතිවද ණය වශයෙන් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා මෙන්ම මුදල් ලබා ගැනීම සඳහා භාවිතා කරන කාඩ් පත් විශේෂයකි. අපිට පුළුවන් නම් කරන ලද ආයතන හරහා නම් කරන ලද ආයතන වලින් අපේ ක්‍රෙඩිට් කාඩ් ණයපත පාවිච්චි කරලා භාණ්ඩ ණයට ගන්න. එතකොට ඔයයි බැංකුවයි අතර තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. බැංකුව විසින් ඒ අදාළ ආයතනයේ සම්පූර්ණ ගාණ ගෙවලා ඉවරනාන් පස්සේ ඔයයි බැංකුවයි අතර ඇති කරගන්නවා ණය සම්බන්ධතාවය. එතකොට ඔයා මාසික වාරික වශයෙන් බැංකුවට ඒ මුදල ගෙවන්න ඕනේ.
හදිස්සියවත් මාසික වාරිකයේ ඔයාට ගෙවා ගන්න බැරි වුණොත් මොකක් අය කරනවද? පොලියක් එකට අය කරනවා. ඔන්න ඕක තමයි ණයපත කියලා කියන්නේ. තේරුණාද? එතකොට ණයපත් වලින් ගනුදෙනු කරනකොට සමහරක් වෙලාවෙදී අපිට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. නම් කරලා දායක වලින් ගන්නකොට නම් කරලා දායතන තියෙනවා. නම් කරලා දායතන වලින් ඔය අවුරුදු කාලෙදී එතකොට නත්තල් කාලෙදී ඔය අඳුන් ගන්න ගියාම එතකොට අපි කතා කරනකො එතකොට සිංග දම්රෝ මෙන්න මේ වගේ ආයතන වලින් ඔයාලට භාණ්ඩ මිලදී ගන්නකොට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් යා 10 වට්ටමක් 15ක වට්ටමක් වගේ වට්ටම් යටත් ඔයගොල්ලෝ භාණ්ඩ ගනුදෙනු හා භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීමේ හැකියාවක් තියෙනවාට පාවිච්චි කරන්න තියෙනවා. හිතන්නකෝ ඔයාලගේ ලිමිට් එකක් තියෙනවා කියලා. ඒ ලිමිට් එක දක්වා ඔයාට ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න ණයපත පාවිච්චි කරලා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමක් වුණත් මුදල් ආපසු ගැනීමක් වුණත් සිද්ධ කරන්න පුළුවන්. හරපත කියලා කියන්නේ පුතේ මොකද්ද? හරපත කියලා කියන්නේ ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමකට නැත්නම් ඔයාගේ ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා නම් ඒ ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන මුදල් ශේෂය දක්වා පමණ ගනුදෙනු කරන්න පුළුවන් කාඩ් පත් විශේෂයක් තමයි. තේරුණා නේද? හරි. එතකොට අපි ඔන්න හතරවෙනි ප්‍රශ්නේ කතා කරා මුදල් වර්ග කිහිපයක් තිබ්බා. අපිට මේ මුදල් වර්ග ටික හඳුන්වා දෙන්න කියලා තමයි තිබ්බේ. ව්‍යාපාර මුදල් කතා කරා 100ක් පූර්ණදර්ශී ඉවත්කම බැංකු මුදල් අපි කතා කරා ඉල්ලුම් තැන්පතු නැත්නම් ජංගම ගිණුමේ ශේෂය. ඊට පස්සේ ආසන්න මුදල් කිය මොකද්ද? ගෙවීමේ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න බෑ. නමුත් වටිනාකමේ සංවිධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි විද්‍යුත් මුදල් අපි කතා කරා ඩිජිටල් තාක්ෂණයත් එක්ක තියෙන මුදල් අපි ප්‍රධාන වශයෙන් දෙකක් කතා කරා. ඒ වගේම තමයි හරපත් සහ ණයපත්. හරිද? හරි. අපි ඊළඟ කොටසට යන්න කලින් ටක් ගාලා ඔය ප්‍රශ්න ටික බලා ගන්න ටක් ගාලා මොනවද උතන තේරුම් නැති දැන් මොකද්ද තේරුම් නැත්තේ කියන එක බලන්න ටක් ගාලා හරි පුතේ ඉන්නව නේද? හරි මට එහෙනම් මම රෙකෝඩින් ඕෆ් කරන්න මම දැන් කතා කරන්න ඕ හරි ඊළඟට කතා කරන්න තියෙන්නේ කාඩ්පත් මගින් ගෙවීම් පහසු කිරීම සඳහා යොදා ගන්නා පහසුකම් මොනවාද? කාඩ්පත් මගින් ගෙවනකොට අපිට පාවිච්චි කරන්න තියෙන පහසුකම් මොනවද? දැන් අපි ක්‍රෙඩිට් කාඩ් හරි ඩෙබිට් කාඩ් හරි පාවිච්චි කරලා මුදල් ගනුදෙනු කරනකොට අපිට ඒක වෙනුවෙන් සපයා දීලා තියෙන පහසුකම් මොනවද? අන්න ඕක තමයි අපි මෙතනදී කතා කරන්නේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ATM ATM යන්ත්‍ර දැකලා තියෙනවා. බැංකුවල ඉස්සරහා තියෙන්නේ ATM යන්ත්‍ර. ATM යන්ත්‍ර. හරිද? ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර. මොකද්ද? ස්වයංක්‍රීය තැන්පතු යන්ත්‍ර ADM. ADM. චෙක් තැන්පතු. චෙක් තැන්පතු CDM. ATM තියෙනවා. ADM තියෙනවා. CDM තියෙනවා. අනිත් එක තමයි වෙළඳසැල් ගෙවීම් විද්‍යුත් පැවරුම් ජාල. හරිද? ඊට පස්සේ තමයි ටෙලි බැංකු පහසුකම්. ටෙලි බැංකු පහසුකම් අන්තර්ජාල බැංකු කටයුතු සහ ටෙලිවිෂන් බැංකු පහසුකම්. හරිද? ඔන්න ඔය ටික තමයි අපිට තියෙන්නේ කාඩ්පත් මගින් ගෙවීම් කරනකොට ඒ ගෙවීම් පහසු කිරීම සඳහා පාවිච්චි කරන නැත්නම් භාවිතා කරන්න පුළුවන් පහසුකම්. හරිද? හරි. ඊළඟට කතා කරනවා අපි මුදල් ගැන කතා කරලා ඉවරයි. සමස්තය ගැන මුදල් කතා කරලා ඉවරයි. ඊට පස්සේ දැන් අපිට කතා කරන්න තියෙන්නේ මූල්‍ය ආයතන. මූල්‍ය ආයතන. මොනවද? මූල්‍ය ආයතන ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන පුතේ ප්‍රධාන වශයෙන් අපි බෙදනවා කොටස් 4කට. ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදනවා. පළවෙනි එක තමයි බැංකු අංශය. මොකද්ද? බැංකු අංශය. හරිද? දෙවෙනි එක තමයි
තැන්පතු බාර ගන්නා අනිකුත් මූල්‍ය ආයතන. තැන්පතු බාර ගන්නා අනිකුත් මූල්‍ය ආයතන. මොකද තැන්පතු බාර ගන්නා අනිකුත් මූල්‍ය ආයතන. අනිත් එක තමයි විශේෂිත මූල්‍ය ආයතන. විශේෂිත මූල්‍ය ආයතන. 4 ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන. මොකද්ද? ප්‍රධාන වශයෙන් මූල්‍ය ආයතන 4ක් තියෙනවා. මොනවද? බැංකු අංශය, තැන්පතු බාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතනය, විශේෂිත මූල්‍ය ආයතන සහ ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන. එතකොට මේ ටික තමයි පුතේ පවත්නා ප්‍රධාන වශයෙන්ම තියෙන මූල්‍ය ආයතන ටික. එතකොට බැංකු අංශය යටතේ තියෙන ප්‍රධාන බැංකු වර්ග 3ක්. පළවෙනි එක තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව පන්ත වෙනස් වුණා 2023 දී අලුතෙන් 50ක් ආවා. ඊට පස්සේ බලපත්‍රලාභී වාණිජ බැංකු. අනිත් එක තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකු. මොකද්ද? බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඔන්න ඔය තමයි තියෙන්නේ. මොකද්ද? බැංකු අංශය යටතේ තියෙන තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඊට පස්සේ තැන්පතු බාර ගන්නා අනෙකුත් මූල්‍ය ආයතන තියෙනවා ප්‍රධාන වශයෙන් ආයතන 3ක්. එකක් තමයි බලපත්‍රලාභී මුදල් සමාගම්. මොනවද? බලපත්‍රලාභී මුදල් සමාගම්, බලපත්‍රලාභී මුදල් සමාගම්. අනිත් එක තමයි සමූපාකාර ග්‍රාමීය බැංකු. අනිත් එක තමයි සනස. මොකද්ද? බලපත්‍රලාභී මුදල් සමාගම්, සමූපාකාර ග්‍රාමීය බැංකු සහ සනස. අනිත් එක තමයි විශේෂිත මූල්‍ය ආයතන. විශේෂිත මූල්‍ය ආයතන කීපයක් තියෙනවා. මම ඒක මෙහෙම ලියන්නම්. පළවෙනි එක තමයි විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්. මොකද? කල්බදු මූල්‍යකරණ සමාගම්. ඊට පස්සේ තියෙනවා මොකද්ද? කල්බදු මූල්‍යකරණ සමාගම්. අපි ඉතින් කතා කරනවා විශේෂිත මූල්‍ය ආයතන කොටසේදී කතා කරනවා මොකද්ද කල්බදු මූල්‍යකරණ සමාගම්. මේ හැම ආයතනයක්ම ගැන අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා. ප්‍රාථමික අලෙවිකරුවන්, කොටස් තැරව්කරුවන්, ඒකක භාර, වෙළඳපොළ අතරමැදියන් සහ ව්‍යවසායික ප්‍රාග්ධන සමාගම්. ගිවිසුම්ගත ඉදිරි කිරීමේ ආයතන තියෙනවා රක්ෂණ සමාගම්, සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්ති භාරකාර අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල. අනිත් එක තමයි අනුමත විශ්‍රාම අර්ථ සාධක. ඔන්න ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් ලංකාවේ තියෙන සමස්ත මූල්‍ය ආයතන පද්ධතිය වර්ගීකරණය කරන්නේ. මොනවාද? බැංකු අංශය යටතේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු. ඊට පස්සේ තැන්පතු බාර ගන්නා අනිකුත් මූල්‍ය ආයතන යටතේ තියෙනවා පුතේ බලපත්‍රලාභී මුදල් සමාගම්, සමූපාකාර ග්‍රාමීය බැංකු සහ සනස. විශේෂිත මූල්‍ය ආයතන කල්බදු මූල්‍යකරණ සමාගම්, ප්‍රාථමික අලෙවිකරුවන්, කොටස් තරම්කරුවන්, ඒකක භාර, වෙළඳපොළ අතරමැදියන් සහ ව්‍යවසායික ප්‍රාග්ධන සමාගම්. ගිවිසුම්ගත ඉතිරි කිරීමේ ආයතන රක්ෂණ සමාගම්, සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්ති භාරකාර අරමුදල සහ අනුමත විශ්‍රාම
අර්ථ සාධක මුදල්. මේ ටික තමයි ඔයාලට මතක තියාගන්න වෙන්නේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන පද්ධතිය ව්‍යුහය කොහොමද වෙනස් වෙලා නැත්තම් කොහොමද ව්‍යුහේ තියෙන්නේ කියන එක. අපි ඒකෙන් කතා කරනවා පළවෙනි එක ශ්‍රී ලංකා මහ බැංකුව. බැංකු අංශය තමයි පළවෙනි කතා කරන්නේ අපි. පළවෙනි එක කතා කරනවා බැංකු අංශය. බලමු මොකද්ද කියලා. බැංකු අංශයට තියෙනවා පුතේ ප්‍රධාන ආයතන වර්ග 3ක්. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. මොකද්ද? බැංකු අංශය යටතේ තියෙනවා බැංකු අංශය යටතේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව. අනිත් එක තමයි බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව. අනිත් එක තමයි බලපත්‍රලාභී විශේෂිත බැංකුව. පුතේ ශ්‍රී ලංකා මහ බැංකුව කියන එක දන්නවා ලංකාවේ තියෙන රටේ තියෙන ප්‍රධානම මූල්‍ය අධිකාරිය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ඔයා දන්නවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය මෙහෙමන්නේ මේගොල්ලෝ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධානතම බැංකු සියල්ලම නියාමන රාමුව කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඊට පස්සේ බලනවා මොකක්ද බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු ඒ වගේම තමයි ජංගම ගිණුම්. මොකද්ද? ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු සහ ජංගම ගිණුම්. මෙන්න මේ තුනම පවත්වාගෙන යන්න පුළුවන් බැංකුවකට තමයි අපි පුතේ කියන්නේ වාණිජ්‍ය බැංකුව කියලා. ඊට පස්සේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු පමණක් පවත්වාගෙන යාමට හැකියාවක් තියෙන බැංකුවට තමයි අපි කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා. එතකොට මොකද්ද බැංකු අංශයේ තියෙන ප්‍රධාන ඒකක තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුව. එතන බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් ස්ථාවර තැන්පතු සහ ජංගම ගිණුම් පවත්වාගෙන යාමට හැකියාව තියෙන බැංකුවලට තමයි අපි කියන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුව කියලා. බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු පමණක් පවත්වාගෙන යාමට අවසරය තියෙන බැංකුවලට තමයි අපි කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව කියලා. හරි. එතකොට අපි කතා කරනවා බැංකු අංශයේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව. හරි. බලමු මොකක්ද ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ පොඩි හැඳින්වීමක් තියෙනවා. බලමු. ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානයක් උසුනු ලබන ආයතනයයි. 2023 සැප්තැම්බර් මාසයේදී සම්මත වූ 2023 අංක 16 දරන ඔන්න අලුත් පනත ශ්‍රී ලංකා මහ බැංකුව පනතට අලුත් පනත ආවා. මතක තියාගන්න දැන් ඉඳන් බලපවා තියෙන්නේ මේක තමයි. ඕගලන්ගේ විෂය නිර්දේශය තුළ තියෙන පරණ එක මේක තමයි අලුත් එක. මේක ඔල්ලෙට දාගන්න ඈ. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකුව පනත. ශ්‍රී ලංකා මහ බැංකුව පනත. දැන් මේක තමයි කටයුතු වෙන්නේ. ඉස්සර තිබ්බේ 1950 1949 අංක 58 දන්න මුදල් නීති පන්තියට නමුත් මේක ක්‍රියාත්මක වන්නේ 1950. දැන් මේක බලපවා තින්නේ නැහැ. දැන් අලුත් මේකක් ඇවිල්ලා තියෙන 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකුව පනත යටතේ තමයි හැමදේම දැන් කරන්නේ. හරිද? 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකුව පනත මගින් 1950 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් අවලංගු වේ. සරලව කිව්වොත් 1949 අංක 58 දරන මුදල් නීති පනත දැන් අහෝසි වෙලා දැන් තියෙන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකුව පනත. මේකෙදි පුතේ මතක තියාගන්න ශ්‍රී ලංකා මහ බැංකුව ඉස්සර තිබේ අර්ධ ස්වාධීනයි දැන් අර්ධ ස්වාධීන නෑ. දැන් මොකද ස්වාධීන වගකීම් මොනවද කියන්නේ ස්වාධීන වගකීම් සහගත නෛතික පුද්ගලභාවයක් හිමි. නෛතික පුද්ගලභාවයක් සහිත ආයතන. එතකොට හදිසියේ පංචා මොකක් හරි නීතිමය කටයුත්තකදී ඒ අදාළ අමාත්‍යාංශයේ කියන කතානායි පුද්ගලභාවය කියන මොකද්ද? නීති ඉදිරියේ තනි පුද්ගලෙක් ඉදිරියෙන් දැන් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගන්නවා. මොකද්ද?
තනි බැංකුවක් විදියට. ඒ කියන්නේ හරි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආයතනයේ නමින් දැන් අපිට නීතියේදී පෙනී හිටීමක් සිද්ධ කරන්න පුළුවන්. නෛතික පුද්ගලභාවයක් හිමි සහිත ආයතනයක් ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් මූල්‍ය සහ ගෙවීම් පද්ධති පරිපාලනය සඳහා වගකිව යුතු ඇත. බැංකු පනතට අනුව මහ භාණ්ඩාගාරයේ ලේකම් තවදුරටත් මහ බැංකුවේ තීරණ ගැනීමේ කිසිදු ආයතනයක කොටසක් නොවේ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරම්භක අධිපතිවරයා මහ බැංකුව අධිපති කවුද? අපි කියනවා නොමියන බැංකුකරු කියලා කියනවා. කවුද? ජෝන් එක්ස්ටර් මහතා. අහන්න පොඩි දැනුමට මතක තියාගන්න එක්ස්ටර්. ජෝන් එක්ස්ටර් මහතා තමයි මොකද්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ පළවෙනි ආරම්භක අධිපතිවරයා විදිහට මේ ආරම්භක ප්‍රධානම ආරම්භක අධිපති විදිහට කටයුතු කරේ ජෝන් එක්ස්ටර් මහතා. මේක පොඩ්ඩක් කියවලා. එතකොට නවපාලන ව්‍යුහයේ සමාන්තරව තීරණ ගැනීමේ මණ්ඩල දෙකක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන මණ්ඩල දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරන පාලක මණ්ඩලයයි අනිත් එක තමයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය. එහෙනම් ප්‍රතිපත්ති මණ්ඩලය. මොකද්ද? මහ බැංකුවේ පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියලා ප්‍රධාන මණ්ඩල දෙකක් තියෙනවා. එතකොට පාලක මණ්ඩලය කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීමේ වගකීම් සහ මුදල් ප්‍රතිපත්තිය හැර ශ්‍රී ලංකා මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කරන්න පුළුවන් පාලක මණ්ඩලයට. ඒ කියන්නේ මේගොල්ලන්ට මුදල් ප්‍රතිපත්තිය තීරණය කරන්න ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කරන්න බෑ. ඉතුරු අනිත් ඔක්කොම මහ බැංකු පරිපාලනය කරන්න පුළුවන් පාලක මණ්ඩලයට. එතකොට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වඩ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීමට සහ පවත්වාගෙන යාම සහ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියලා කියන්නේ මොකද්ද? අපි දැන් හිතන්න මහ බැංකුව 2025 අවුරුද්දට අදාළ කරන උද්දමන අනුපාතිකය 2026 ජනවාරි මාසයේ මුල කියන අපි 2026 වර්ෂය තුල උද්දමන අනුපාතිකයක් ඉදිරියට තියාගෙන යන්නේ තනි මැද අගයක්. තනි මැද අගයක්. ඒ කියන්නේ තනි මැද අගයක් කියලා කියන්නේ මේක 4 වෙන්න 4ක් 6ක් අතර තනි අගයකට තමයි පවත්වාගෙන යන්නේ. අන්න ඒකට තමයි අපි කියන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියලා. එතකොට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය තමයි සම්පූර්ණ මෙහෙවන්නේ. පාලක මණ්ඩලය කියලා කියන්නේ මුදල් ප්‍රතිපත්තිය හැර නැත්නම් මූල්‍ය ප්‍රතිපත්තිය හැර අනිකුත් පරිපාලන කටයුතු කරන තැන තමයි පාලක මණ්ඩලය. එතන මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කියලා කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය හසුරවන තැන. එතකොට ඔයාට දන්නවා මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියන එක දැන් මතක තියාගන්න. පාලක මණ්ඩලය හරහා තමයි මොකක් කරන්නේද? පරිපාලන කටයුතු සිදු කරන්නේ මොකක් හැර මූල්‍ය ප්‍රතිපත්තිය හැර මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය නැත්තම් මුදල් ප්‍රතිපත්තිය මෙහෙවන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් එහි අධිපතිවරයා තවදුරටත් කටයුතු කරනු ඇත. අධිපතිවරයාට අමතරව නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ඉහළ කළමනාකාරීත්වය සමන්විත වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු 28ක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රාදේශීය කාර්යාල 6ක්. තියෙනවා. බලමු. පාලක මණ්ඩලය. තවදුරටත් විස්තර කරනවා පාලක මණ්ඩලය. පාලක මණ්ඩලය කියලා කිව්වේ අපි මොකද්ද? මූල්‍ය ප්‍රතිපත්තිය හැර අනිකුත් පරිපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඉන්නේ සමාජිකයන් 6 දෙනා. පාලක මණ්ඩලයේ ඉන්නේ සමාජිකයන් 6 දෙනා. ඉස්සර තිබ්බේ 1950 තිබ්බේ සමාජික සංඛ්‍යාව 5යි. දැන් මේ 5 6කට ඇවිල්ලා තියෙනවා. හරිද? මහ බැංකුවේ අධිපතිවරයා ඉන්නවා මේකේ. ඒතර මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළුව සමාජිකයන් 6 දෙනෙක් තමයි පාලක මණ්ඩලය තුළ ඉන්නේ. බැංකුවේ පරිපාලනය සහ කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම මුදල් ප්‍රතිපත්තිය හැරුවට මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය නිර්ණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට අයිති වෙනවා. හරිද?
එතකොට අපි කිව්ව නේද ඉස්සලා බැංකු අංශයේ කොටස් තුනක් තියෙනවා බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී විශිෂ්ට බැංකු කියලා මහා බැංකුවත් ඇතුළුව. එතෙන්දි මතක තිබ්බද බලපත්‍රලාභී වාණිජ බැංකුව කියලා කිව්වා. ඒකෙදි වෙන්නේ ඕනෑම බැංකුවක් ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් කියන කාලක මණ්ඩලයේ යටතේ රියාපදිංචි වෙලා තියෙන නිසා අන්න ඒ නිසා අපි කියන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු බලපත්‍රලාභී වාණිජ බැංකු කියලා කියන්නේ බැංකුව ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලක මණ්ඩලයේ අපි කියන ඉස්සර කිව්වා පාලක මණ්ඩලේ පාලක මණ්ඩලයේ ලියාපදිංචි වෙලා තියෙන අන්න ඒකට කියන බලපත්‍රලාභී කියලා. පාලක මණ්ඩලයේ මහා බැංකුව අධිපතිවරයා පාලක මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු අතර ආර්ථිකය බැංකුකරණය මූල්‍ය ගිණුම්කරණය විකරණය නීතිය අවදානම් ඔන්න ප්‍රධාන අංශ 6. ඔය අංශ 6 කෙරෙහි තමයි ඉතුරු 6 දෙනයි මහා බැංකු අධිපතිවරයා ඇතුළුව පාලක මණ්ඩලයේ 6 දෙනෙක් ඉන්නවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ දේශීය ස්ථායීතාවය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව සහ අනුකූලව නම්‍යශීලී විනිමය අනුපාතිකය පාලනය කිරීම මූල්‍ය ප්‍රතිපත්ති කියලා අපි කතා කරා. මූල්‍ය ප්‍රතිපත්ති කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රතිපත්ති වෙන්නේ මොකද්ද? මුදල් සැපයීම පාලනය කරනවා. මුදල් සැපයීම කොහොමද පාලනය කරන්න ඕන ලංකාවේ? මහා බැංකුව. එහෙනම් මහා බැංකුවට තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මහා බැංකුවට මොන මණ්ඩලයෙන් විසින්ද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය හරහා. හරි. ඕක තමයි මහා බැංකුව ගැන කතා කරපු විස්තරේ. ඒක ඔළුවට පොඩ්ඩක් දාගන්න. ඕක පොඩ්ඩක් ප්‍රශ්න අහන්නේ නැහැ. ඕගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ප්‍රධානම දේ තමයි පාලන ව්‍යුහයේ කොටස් දෙකක් තියෙනවා. පාලක මණ්ඩලයයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය. හරි. එතකොට පුතේ මේත් එක්ක 2023 අංක 16 දාන මහා බැංකු පනත අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු දෙකක් දැන් වෙනස් වෙලා තියෙනවා. ඉස්සර හඳුන්වපු නම් වලින් නෙමෙයි දැන් හඳුන්වන්නේ. පළවෙනි අරමුණ අපි ඒකට කියනවා මූලික අරමුණ. මහා බැංකුවේ තියෙන මූලිකම අරමුණු දෙකයි මම කොහොමද තිබ්බේ අරමුණු දෙක වෙනස් වෙලා තමයි තියෙන්නේ. වෙනස් විදිහට කියනවා. මූලික අරමුණු තමයි දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සහ පවත්වාගෙන යාම සාර්වත්‍රික උද්දමනයේ යහපත් මට්ටමක පවත්වාගෙන යනවා. එතකොට මොකද දේශීය මිල ස්ථායීතාවය දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමත් මොකද ප්‍රධානම අරමුණ මොකද දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම අනිත් එක තමයි මේකට කියන අපි අනෙක් අරමුණ කියලා කියනවා. මේක තමයි ප්‍රධානම අරමුණ මූලික අරමුණ මොකද්ද? දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගන්නවා. ඒකෙදි අපි කතා කරනවා නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් ශ්‍රී ලංකා මහා බැංකුව පවත්වාගෙන යන්නේ මොකද්ද? නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක්. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් තමයි මහා බැංකුව පවත්වාගෙන යන්නේ. එතකොට ඒක තමයි අපේ තියෙන ප්‍රධාන මූලික අරමුණ බවට පත් වෙන්නේ. දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම තමයි මූලික අරමුණ. අනෙක් අරමුණ තමයි මූල්‍ය පද්ධතිය සුරක්ෂිතතාව. මූල්‍ය අර ගිය අවුරුදු වල තිබ්බ ඒ සංකල්පයම තමයි මේකේ තියෙන්නේ. හැබැයි නම තමයි වෙනස් වෙලා තියෙන්නේ. මූල්‍ය පද්ධති ස්ථායීතාව. ස්ථායීව සුරක්ෂිත කිරීම. ඒ කියන්නේ මූල්‍ය පද්ධතිය බාහිර කම්පන සහ අභ්‍යන්තර කම්පන හමුවේ ශ්‍රී ලංකාවේ තියෙන මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරගන්න. ඒකට තමයි ශ්‍රී ලංකා මහා බැංකුව හැම මූල්‍ය ආයතනයක්ම නියාමනය සහ අධීක්ෂණය කරන්නේ. ඔයාලා දැක්කම ඔය වාණිජ බැංකුවට එහෙම ගියාන් පස්සේ ලොකුවට ගහලා තියෙන නමක් වෙනද මොකද? ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි ආයතනයේ කි. එතකොට ඒ කියන්නේ මොකද? ශ්‍රී ලංකා මහා බැංකුවේ අනිවාර්යයෙන්ම ඒක අධීක්ෂණයට යටත් වෙනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙන ප්‍රධානම අරමුණු දෙක තමයි මේක දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීම. හරිද? එතකොට බලන්න 8 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු පැහැදිලි කරන්න. අරමුණු දෙකයි මේ අරමුණු දෙක දේශීය මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම අනිත් එක තමයි මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීම. දේශීය මිල ස්ථායීතාවය බලමු. දේශීය මිල ස්ථායීතාවය කියන්නේ මොකද්ද? ඉතින්
දේශීය ස්ථායීතා ව්‍යවහාර මුදලෙහි වටිනාකම නිවසේ මිලදී ගන්නා දේ අනුව ආරක්ෂා කර. හරි. දේශීය ස්ථායී කියන උද්දමනයේ යහපත් මට්ටම පවත්වාගෙන යන්නේ. මිල ස්ථායීතාවයේ හෝ ස්ථාවර මිල ගණන් යන්නේ අවම උද්දමනයේ යන්නේ අදහස් කරයි. උද්දමනයක් තියෙන්න ඕන. ආදන්න උද්දමනයක් තියෙන්න ඕන රටක මොකද? ආර්ථික වර්ධනය. හැබැයි ඒ උද්දමනයේ අයහපත් දෑ අවම උද්දමනයක් වෙන්න ඕන. මෙම තත්ත්වය තුළින් පොලී අනුපාතිකද අවම කෙරේ. පොලී අනුපාතික අවම කරාම පස්සේ මොකද වෙන්නේ? පොලී අනුපාතික ගොඩාක් දුරට අවම කරන්නේ. පොලී අනුපාතික අවම කරොත් මොකද වෙන්නේ? ගහ බැංකුව පොලී අනුපාතික අවම කරනවා. බලන්න මොකද වෙන්නේ? රේට් එක අවම කරනවා. අවම කරාම පස්සේ මොකද වෙන්නේ? ණය ලබා ගන්න ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. ණය ලබා ගන්න ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ මුදල් සැපයීම අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියලා කියන්නේ අවම උද්දමනයක් තියෙනවා. උද්දමනයක් නැතිව නෙමෙයි මෙතනදී වෙන්නේ. උද්දමනයක් පවත්වාගෙන යන්න ඕනේ මොන උද්දමනයක්ද? අවම. ආර්ථිකයට හිත කරන උද්දමනයක් තමයි තියෙන්නේ. අහිත කරන උද්දමනයක් නෙමෙයි තියෙන්නේ. හිතකාරී නැත්නම් හිතකාමී වෙන උද්දමනකාරී තත්ත්වයක් තමයි පවත්වාගෙන යන්න ඕනේ. එවැනි පරිසරයක ආර්ථිකයක එහි වර්ධනය විභවය ළඟා කර ගැනීමට සහ ඉහළ සේවා නියුක්තියක් වර්ධනය කිරීමට ඉඩ සලසයි. මොකද්ද? ඒ තුලින් ඉහළ සේවා නියුක්තිය. ඒ කියන්නේ දැන් හිතන්න උද්දමනයේ අයහපත් අවම උද්දමනයක් කියනකොට මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවාවල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයක පවතින්නේ. එතකොට පුළුවන් පුතේ. එතකොට අධි උද්දමනයක් බලමු. අධි උද්දමනයකින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. හැබැයි අවම උද්දමනයක් කරද්දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඒ නිෂ්පාදනය කරන්නේ කොහොමද? වැඩිපුර සේවක සංඛ්‍යාව පාවිච්චි කරනවා. එතකොට අවම උද්දමනය තුලින් රටේ සේවා නියුක්තිය මොකක් කියන්නේ? සුරක්ෂිතතාවයක් ළඟා කර ගන්නවා. එතකොට සුළු උද්දමනයේ බාධාකාරී බලපෑමකින් තොරව පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් දෙපාර්ශ්වයටම විශ්වාසයෙන් යුතුව ආර්ථික තීරණ ගත හැකි වේ. අවම උද්දමනයේ හෝ මිල ස්ථායීතාව තිරසර දිගුකාලීන ආර්ථික වර්ධනයක් සහ සේවා නියුක්තියක් වර්ධනය කර. මහා බැංකු උද්දමන පාලනය කිරීම සඳහා මුදල් ප්‍රතිපත්තිය භාවිතා කරනවා. එතකොට මුදල් ප්‍රතිපත්තිය හරහා තමයි පුතේවා ගන්නවා මුදල් සැපයීම පාලනය. මුදල් සැපයීම පාලනය කරනවා කියන්නේ උද්දමනයේ පාලනය. හරි. ඊළඟට කතා කරනවා මූල්‍ය ප්‍රතිපත්තිය නැත්නම් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කියලා කියන්නේ මොකක්ද? මූල්‍ය පද්ධතියේ ස්ථාවරතාවය කියලා කියන්නේ මේකෙදී මොකද්ද? මූල්‍ය ආයතන ටික මොකද්ද? මොන හරි බලපෑමක් අභ්‍යන්තර හරි බාහිර කම්පන හරි මොකක් හරි හැම රටේ තියෙන මූල්‍ය පද්ධති ටික කඩා වැටෙන්න බෑ. හොඳ අධීක්ෂණයක් තියෙනවා. දැන් අරගෙන ගිය කාලම වකවානුවේදී ලංකාවට ආව ලොකු ආර්ථික අර්බුදයක්. ඒ ආර්ථික අර්බුදය හැමෙදී සමහර කම්පැනි කඩගෙන සමහර බැංකු කියන්නේ සමහර ආර්ථික පද්ධති කඩාගෙන නමුත් සමහර ආර්ථික පද්ධති ස්ථාවර මට්ටමක සුළු වෙදි වැටීමක් තිබ්බට ඒ වුණාට ඒ ව්‍යාපාර ඒ කියන්නේ ඒ ආර්ථික කටයුතු කරගෙන යාමේ හැකියාවක් තිබ්බා. ඒ අයියේ ශ්‍රී ලංකා මහ බැංකුව විධිමත් අධීක්ෂණ නියාමන රාමුවක් ඒ තුලින් කරගෙන ගිය නිසා. තේරුණාද? ස්ථාවර මූල්‍ය පද්ධතිය තැන්පතුකරුවන් සහ ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරන අතර කාර්යක්ෂම මූල්‍ය අතරමැදි කරන වෙළඳපොළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම දිරිවත් කරමින් එහි ප්‍රතිඵලයක් ලෙස ආයෝජනීය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය වේ. හයිලයිට් කරගන්න අපිට ඕනම කාරණා මෙන්න මේක විතරයි. මූල්‍ය පද්ධති ස්ථායීතාවය යන්නේ අදහස් කරන්නේ මූල්‍ය පද්ධතියේ මූල්‍ය ආයතන සහ වෙළඳපොළ සඵලදායීව ක්‍රියාකාරීත්වය සහ බැංකු ව්‍යවහාර මුදල් ගෙවුම් තුලන අල්බුදන මැතිව අර්ථවත් කරනවා. හරි. මේකෙදි කියන්නේ රටේ තියෙන ආයතන පද්ධතිය මූල්‍ය ආයතන පද්ධතිය කඩා වැටෙන්න බෑ. ඒ කඩා වැටෙන්න බැරි වෙන විදිහට මහ බැංකුව විසින් ඒ ආයතන මොනවා කරන්න ඕනද? නියාමනයේ සහ අධීක්ෂණ රාමුවක් පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මොකක් කරන්න පුළුවන්ද? මූල්‍ය පද්ධතිය ස්ථායී විදිහට පවත්වාගෙන යන්න පුළුවන්. හරි. අපි ළඟ කතා කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන කාර්යයන් මොනවද? අපිට පුළුවන් මේ කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දාන්න මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් සහ නියෝජන කාර්යයන් කියලා. ප්‍රධාන කාර්යයන්
මුදල් ප්‍රතිපත්තිය ප්‍රධානම කාර්ය තමයි මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවන එක. විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත කළමනාකරන. ඔය අහිලා තියෙනනේ අපේ නිල විදේශ සංචිතය මෙච්චරයි තියෙන්නේ ඇමරිකානු ඩොලර් මෙච්චරයි තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ කියලා අපිට අහිලා තියෙනවා. එතකොට ඒ විදිහට අපි නිල විදේශ සංචිතය කළමනාකරණය කරන්න ඕනේ. බැංකු සහ බැංකු නොවන ආයතනවල අධීක්ෂණ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි රජයේ ආර්ථික උපදේශන අපි කියන රජයේ බැංකුකරු කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. රජයේ බැංකුකරු කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. රජයට ඕන කරන හැම මූල්‍ය පහසුකමක්ම සලසා දෙන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව තමයි. එතකොට බැංකු කටයුතු රජයේ බැංකුව අධීක්ෂණය කරන්න රජයේ අධීක්ෂණය කරන්නත් ඕන. නියෝජ්‍ය ආයතන කාර්යයන් මොනවද? රාජ්‍ය ණය කළමනාකරණ. රට ණය අපි ගන්න ඕනේ ණය. මේ ණය කළමනාකරණය කරන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමයි. ණය ගෙවන්නේ කොහොමද? ඒතර හරි කාලෙදි ගෙවන්න ඕනේ. මේ මෑත කාලෙදි පොඩි වංචනික ක්‍රමතා ඉස්මතු වෙනවා. එතකොට හැකර්ස්ලා විත් පාවිච්චි කරලා ලංකාවේ තියෙන මුදල් හැක් කරලා කියලා කතාවක් යන ඔන්න ඔයවත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුව ඒවටත් මම කියන්න ඕනේ. විදේශ විනිමය පාලනය කරන්න විදේශ විනිමය අපි කතා කරනවා අපි රුපියලක් ඒ කියන්නේ අපි ඩොලර් එකක් වෙනුවෙන් රේට් එකක් තියෙනනේ ඒ රේට් ඔක්කොම පාලනය කරන්න ඕනේ. ලංකාවේ දැන් පාවිච්චි කරන්නේ මොන විනිමය අනුපාතික ප්‍රතිපත්තියද? අපි කියනවා පාවෙන විනිමය අනුපාතිකය. පාවෙන විනිමය අනුපාතිකය. ඒ කියන්නේ ඩොලර් ඉල්ලුම සහ ඩොලර් සැපයුම අනුව. ඩොලර් ඉල්ලුම ඩොලර් සැපයුම ඒ කියන්නේ ආනයනිය අපනයනිය අනුව තමයි ඩොලර් රේට් එකට කොච්චර ගෙවන්න ඕනද කියලා. අපි මේක කියන පාවෙන විනිමය අනුපාතිකය, පූර්ණ පාවෙන විනිමය අනුපාතිකය, චල විනිමය අනුපාතිකය, ශුද්ධ විනිමය අනුපාතිකය වෙනම නම් වලින් හඳුන්වනවා. ඒ කියන්නේ පාවෙන්න දෙනවා. ඒ කියන්නේ ඩොලර් ඉල්ලුම සහ ඩොලර් සැපයුම. ආනයනීය සහ අපනයන. අපි ඩොලර් ඉල්ලුම් කරන්නේ ආනයනීය කරන්න. ඒතර අපි ඩොලර් සපයන්නේ මොකටද? අන්න. එතකොට ආනයනීය අපනයනීය අනුව ඩොලර් ඉල්ලුම ඩොලර් සැපයුම අනුව දැන් තීරණය වෙන්නේ. හරිද? සේවක අර්ථ සාධක අරමුදල ක්‍රියාත්මක කරන්නේ. ETF එක. ETF එක නෙමෙයි. ETF එක ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ 103. ඔබ ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව හරහා තමයි. ඔන්න එතකොට ඔන්න ඔය ටික තමයි ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙන ප්‍රධාන කාර්යයන් ටික සහ නියෝජ්‍යායතන කාර්යයන්. ඒ මොනවාද ප්‍රධාන කාර්යයන්? මුදල් ප්‍රතිපත්තිය මෙහෙයනවා. එතකොට විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයනවා. ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතය කළමනාකරණය කරනවා. ව්‍යවහාර මුදල් නිකුත් කරනවා. කොහෙද ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ? කොහෙද ව්‍යවහාර මුදල් අච්චු ගහන්නේ කොහෙද? දීලාරු සමාගම. දීලාරු සමාගම තමයි ලංකාවේ මුදල් අච්චු ගහන්නේ. කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මේක තියෙන්නේ බියගම. බියගම තමයි තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුදැනුම යටතේ දීලාරු සමාගම තමයි ලංකාවේ මුදල් අච්චු ගහන්නේ. එතකොට අනිත් එක තමයි රජයේ ආර්ථික උපදේශන බැංකුකරු සහ නියෝජ්‍ය දැන් ලංකාවේ තියෙන රජයේ නැත්නම් ලංකාවේ තියෙන නැත්නම් අපි කතා කරන රජයේ බැංකුකරු කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. ඔන්න ඔය තමයි ප්‍රධාන කාර්යයන්. ඊළඟ නියෝජ්‍ය ආයතන කාර්යයන් වල රාජ්‍ය ණය කළමනාකරණය, විදේශ විනිමය පාලනය කරන එක සහ සේවක අර්ථ සාධක අරමුදල් කළමනාකරණය කිරීම. එතකොට මේක තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙන නියෝජ්‍ය ආයතන කාර්යයන් ටික. හරි. අද දවසට කරන්න ඕන කොටස් ටික අපි අද කරලා ඉවරයි. හරිද? එතකොට මේ ටික අද බලා ගන්න හොඳට පාඩම් කරන්න. මම ඔයගලන්ට පේපර්ස් 6ක් දාලා ඇති. පාඩම දාලා කරන. මේ පේපර්ස් 6 පුළුවන් විදිහට කරලා ඔයගොල්ලෝ අපිට එවන්න. ඉතින් අපි බලලා දෙන්න. හරිද? එතකොට මේ ටික තමයි අද යන්නේ. එහෙනම් පුතේ පාඩම බලා ගන්න. හරි. එහෙනම් සුබ දවසක්. බුත් සරණයි. ජේසු පිහිටයි.